ඒවා මොනවාද? එනකොට එහෙම තියනවාද? මම කියන මාස හතරයි. අතලක තියෙන මොනවද කියන්නේ? අතලක තියනවා තව මාස තුනක් තියෙනවා. ඒලාම තින්නම එක්ස්පීරියන්ස් වලදී ටයිම් මැනේජ් කරගන්නේ කොහොමද? කොහොමද වෙනස් කරන්නේ? ඇත්තටම ලියන්නේ ඉතලම කෙටි ප්‍රශ්න වල එක දෙක තුන හතර පහ පිළිවෙලට යන්න ඕන නැහැ. දන්න ටික තියෙනවනේ. පළවෙනි ප්‍රශ්නේ දන්නේ නැත්නම් එතන ගියා දෙවෙනි එකට ගියා. දැන් එක ප්‍රශ්නෙක විනාඩි කීයක් විතර හම්බ වෙනවා? ලකුණු වල දෙකයි හම්බෙන්නේ. විනාඩි කීයක් විතර හම්බ වෙනවා? එක ප්‍රශ්නේ ඉස්සෙල්ලා ගියාම පළවෙනි පේපර් එකට පැය කීයක් හම්බ වෙනවද කියන්නේ? පළවෙනි පේපර් එකට පැය කීයක් හම්බ වෙනවද? පළවෙනි පේපර් එකට පැය කීයක් හම්බ වෙනවද? මේ 90 තියාගන්න ඕනේ. ඕල් කියලා කියන්නේ පළවෙනි පේපර් එකට පැය කීයක්ද? දෙකයි. පළවෙනි පේපර් එකට පැය දෙකක් හම්බ වෙනවා ළමයිලා. පළවෙනි පේපර් එකට පැය දෙකක් හම්බ වෙනවා. විනාඩියක් දෙන්නවා. පළවෙනි පේපර් එකට පැය දෙකක් හම්බ වෙනවා. එතකොට පැය දෙකෙන් තුන ලියන්න ඕන පිටි ප්‍රශ්න 25යි. ස්ට්‍රක්චර් නැත්නම් රචනා ප්‍රශ්න ආයේ රචනා ප්‍රශ්න 5යි. කෙටි ප්‍රශ්න 20. කෙටි ප්‍රශ්න 25යි. ලියන ප්‍රශ්න පහක් තියෙනවා. ඒ පහම ලියන්න ඕන. පහම අනිවාර්යයි. දෙවෙනි පිළිවෙලේ තමයි එකක් කතා කරන්නේ. මේක එහෙම නෑ. මේක ප්‍රශ්න පහම ලියන්න ඕන. ප්‍රශ්න උත්තර උත්තර ලියන්න ඕන. එතකොට පැය දෙක ඇතුළත ඔක්කොම ගන්නවා. ප්‍රශ්න පහක් තියෙනවා. කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා. කෙටි ප්‍රශ්න 25 අදිම ටැග් ඇතුළත කරන්න ඕන. කෙටි ප්‍රශ්න 25 මෙදිගේ පේපර් එකේ කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා. රචනා ප්‍රශ්න පහක් තියෙනවා. කෙටි ප්‍රශ්න 25 රචනා ප්‍රශ්න පහක්. මේක අඳුම පැයක් ඇතුළත ඉවර කරනවා. අඳුම නෙවෙයි වැඩි.
උපරිම පැයක් ඇතුළත ඉවර කරාම ඒක මේකට තව එක පැයක් පිළිනවා. ඒක තමයි. එතකොට දැන් මෙතන පැයක් කියන්නේ තත්පර කියන්නේ විනාඩි 60නේ. පැයක් කියන්නේ විනාඩි 60නේ. මේ 60 ගාන විභාග කරනවා කියන්නේ 60 විභාග දෙන්නේ මේකයි සමාන නෙමෙයි. එතකොට අඩුම එක ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. එක ප්‍රශ්න එකකට එන්න පුළුවන් විනාඩි එකයි. එක ප්‍රශ්නයකට දෙන්න පුළුවන් විනාඩි ඒකයි. විනාඩි දෙකකට වඩා වැඩි වෙනවා. يعني ප්‍රශ්නේ හදාගෙන යනවා. මේ පළවෙනි ප්‍රශ්නේ ගන්න. පළවෙනි ප්‍රශ්නේ විනාඩියකට කලින් හැදුවා. අවුලක් නැහැ. ඊළඟ ප්‍රශ්නේ හදාගෙන යද්දී විනාඩි දෙකක් ගියා. විනාඩි දෙක කියන්නේ මොනවද කියලා යන්න ඒලා බලන්න පුළුවන්. විනාඩි දෙකකට වඩා වැඩි වෙනවා වගේ තේරුමක් තියෙනවා. ඒ ගානේ එහෙම තිබ්බා ඉතින් ගානට යනවා. මොකද ඒ ගානේ විනාඩි දෙකකට වඩා එක ගානක විනාඩි දෙකකට වඩා හිටියොත් අඩු වෙන්නේ තව ප්‍රශ්නයක් හදාගන්න තියෙන කාලය. මොකද පේපර් ලියද්දී ඔය අවබෝධය තියෙන තමයි ගොඩක් කාලේ කන්නේ පේපරේට කියන්නේ වැඩිපුර කාලේ වඩින්නේ වෙලාව දෙන්නේ ඒක. දැන් ඔයාලා පළවෙනි ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්න හිතන ලියාගෙන යද්දී අතරමැදි ප්‍රශ්න කියන්නේ අතරමැදි ප්‍රශ්න දෙනවා සාමාන්‍යයෙන් පළවෙනි ප්‍රශ්න 5 ඇතුළේ එකක්. මේ 10 ඇතුළේ එකක්. ඊළඟ ප්‍රශ්න 10 ඇතුළේ 4ක් 5. එහෙම සෙට් වෙන ප්‍රශ්න දෙනවා තමයි. අමාරු ප්‍රශ්න අමාරු කියන්නේ පොඩ්ඩක් හිතන්න තියෙනවා. ඒවට වෙනවා වෙනවා. අමාරු නෙවෙයි විතර පාර්ට් එක වැඩි. විතර පාර්ට් එකට ගුරුවක් නැත්තම් වෙලා යනවා. අපිට ගුරු නැත්තම් මේ ප්‍රශ්න අපිට වෙලා යනවා. එතකොට විනාඩි දෙකකට වඩා ගියොත් එහෙම මේ යන හැම තත්පරයක්ම තව ප්‍රශ්නයක් කරගන්න තියෙන කාලය. තව ප්‍රශ්නයක ලකුණු වගේ. මේක ලකුණු දෙකක් කියන්නේ එක ප්‍රශ්නයක ඔයා විනාඩි 4ක් හිටියා කියන්නේ තව එක ප්‍රශ්නයක් වලට කරගන්න වෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ විනාඩි දෙකකට වඩා වැඩියෙන් හිටියොත් තව ප්‍රශ්නයක් වලට කරගන්න වෙන්නේ නැහැ. ඒක මෙහෙම කරගන්න පුළුවන්. දැන් පළවෙනි ප්‍රශ්නේ විනාඩි දෙකක් කියන්නේ නැතුව එක විනාඩියකින් හදුවා. يعني එක විනාඩියක් කියන්නේ හදුවා පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි විනාඩියකින් හදුවා. පළවෙනි විනාඩියෙන් හදුවා. තව ක්‍රියාවක් ඉතිරි තියෙනවා. තව එක විනාඩියක් දෙවෙනි එක. දෙවෙනි එක විනාඩි 1.5කින් හදුවා කියන්නේ. ඊළඟ තව ක්‍රියාවක් ඉතිරි වෙනවා. ඒ කියන්නේ මිනිත්තු මේ තත්පර 30ක් වෙනවා. විනාඩි භාගයක් කියන තත්පර 30යි. තුන්වෙනි ප්‍රශ්නේ. නැත්තම් ඔයා මේකට විනාඩි දෙකක් කියනවා. ඊළඟට තියනවද නැහැ. හතරවෙනි ප්‍රශ්නේ. විනාඩි 5ක් වගේ කියමු. හතරවෙනි ප්‍රශ්නෙට විනාඩි 5ක් වගේ හිටියොත් මොකද වෙන්නේ? මේක විනාඩි දෙකක් තියෙනවා. එක ප්‍රශ්නේ විනාඩි දෙකක් හම්බුනා. එකයි එකයි තුනයි. තුනයි ප්‍රශ්න පහයි. තව කීයක් වෙන ප්‍රශ්නකින් ගිහිල්ලා විනාඩි 1:00ක් ගිහිල්ලා දෙනවද? විනාඩි 1:00ක්. මෙන්න මෙහෙම ඉතුරු කරගෙන යනවා. එහෙම වුණත් නේ. ඒකයි මම කිව්වේ. ඔන්න ඒ හේතුව නිසා තමයි මම කිව්වේ. පිළි ප්‍රශ්න 25. කියන්නේ ප්‍රශ්න අංක පිළිවෙල කරන්නේ 1 2 3 4 5 එහෙම පිළිවෙලට යන්න ඕනේ නැහැ. ධර්ම ටික ඉස්සෙල්ලා හදාගන්න යන්න. ධර්ම ටික ප්‍රශ්න කියවද්දී ඔයාලට නෝට් එකක් මේක පුළුවන්ද බෑද කියලා. වෙලාව යනවා නම් හදන්න එපා. වෙලාව යනවා කියලා තේරුවක් හදන්න එපා. කෙටි ප්‍රශ්න පොඩක් දෙන්න වෙලාව ඔය ජ්‍යාමිතිය වලට පොඩක් වෙලාවක් යනවා. අනෙක් ප්‍රශ්න සාමාන්‍යයෙන් දෙකකම උත්තර ගන්න පුළුවන් ප්‍රශ්න තියෙන ගොඩක් ඒවා. පොඩි කටුසටහනක් වුණා නම්දේ. එහෙම අර ධර්ම දාන ටික වෙලාව යන්නේ ටික ඉස්සෙල්ලා හදාගෙන යන්න. එක කරා දෙක වෙරෙන්න පුළුවන්. තුන බැරිවුණොත් හතරවෙනි එකට යන්න. තුන්වෙනි එක වෙලාව ගන්න හිතන්න. ඊළඟ දෙක කරා වැඩි වෙලාවක් කියන්නේ. එහෙනම් හතරවෙනි එකට යන්න. තිබ්බ හතරවෙනි එක. එහෙම මැදින් ධර්ම ටික බේස් ටික කරගෙන යනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ මට දෙක තුනක් නෝක් කරන්න. එහෙම 25ට නිකන් ගියා හදාගෙන. එතකොට ලේස් ටික කරලා ඉවරයි. ඉතින් මම හිතන්නේ 10ක් හදාගත්තා කියලා. වටේට 10ක් හදාගත්තා. ඒක ප්‍රශ්න 25.
25ක් තිබ්බා මේකේ පළවෙනි වටේට 10ක් කරනකොට අවිලෙන් කරන්නේ ඒ ඔක්කොම විනාඩි දෙකක් යන්නේ නැහැ. විනාඩියෙන් විතර කරන්න පුළුවන් වෙන පළවෙනි වටේ විනාඩියෙන් වගේ අර එක ගාම උත්තරයක් පුළුවන් විනාඩියක් විතර යන්නේ නම් පොඩ්ඩක් සටහනක් කරන හදන්න පොඩ්ඩක් අතෝර ලිව්වා උත්තරේ දෙන්න. එහෙම නැත්නම් මොනවට හම්බෙන්නේ උත්තර දෙන්න අත සටහන ලස්සන ලිව්වම ඒක කතන්දර නැහැ. උත්තරේ විතර ලකුණු හම්බෙන්නේ. ඒක අර විනාඩියෙන් වගේ හදාගන්න පුළුවන් නෝ. එහෙම එකතු කරගෙන කරපන් විනාඩියක් එකම හරියි. ඒක අර දශම පහක් ඉන්නවා දිලානේ ඉතුරු වෙනවා. ඊට පස්සේ යන්න අර ඔයා දන්නවා අර වෙලාව යන නිසා අපි හිතන්නේ ඔයා දන්නවා හදන්න දන්නවා හැබැයි වෙලාව යන නිසා ඇති සෙට් එකක් කියවනේ අන්න ඒ ටික කරන්න දෙවෙනි වටේ යන්න ඔයා දන්නවා හැබැයි වෙලාව යන නිසා අපි පළවෙනි වටේ දෙන්න කියන්නේ අන්න ඒ ටික එතන ගන්න අර පහක් හදාගන්න කියලා හිතන්නේ ඒ ගණනේ වලින් ගන්න හතර පහක් හදාගන්න ඔය වට දෙක යන්න ඔය දෙක ඔය වට දෙක යන්න සාමාන්‍ය වෙලාවක් යනවා විනාඩි 25යි විනාඩි 30යි විනාඩි 40ක් විතර ගන්නේ ඒක තමයි ප්‍රශ්න 10කට විතර ඔකට විනාඩි 30ම මේක කරන්න පුළුවන් මොකද ප්‍රශ්න 25ක් ඕනනම් කියවන්නේ විනාඩි 25ක් තියෙන එකට පළවෙනි වටේට මම පොඩි ප්‍රශ්න 25 ගන්නකම් යන්න කියවලා බලන්න හරි හදන්නේ හරි විනාඩියක් එකට ගියොත් විනාඩි 25ක් යනවා මෙතන ආ විනාඩි 10ක් කරනවා 35 35 මේ ප්‍රශ්න පහක විනාඩි දෙක තමයි යන්නේ ඒක හිතන්න කියලා කිව්වේ මේ ඔක්කොම විනාඩියක් දැන්නේ මේක විනාඩි දෙක ගන්න දැන්නේ ලකුණු උතර විනාඩි 35ක් කියන එක මේ සෙට් එක උතර 30 වෙනවා එහෙනම් විනාඩි 25ක් තියෙනවා විනාඩි 25ට තුන්වෙනි වටේට යන්න මෙයා දෙකලා කියන්නේ ප්‍රශ්න හුරුව තියෙනවා ඒක බැලුවෙන්ද උත්තරයක් තියෙන්නේ නැහැ. එහෙම ඒවා තියෙනවා. ප්‍රශ්න හොරුව තියෙනවා හදා ගන්න පුළුවන් කියලා හිතනවා. බැලුවෙන්ද උත්තරයක් තියෙන්නේ නැහැ. ඒවා තියෙනවා. try කරන්න. තුන්වෙනි වටේ. උදාහරණ ප්‍රශ්න 15ක් හදාගෙන තව ප්‍රශ්න 10ක් තියෙන්නේ. ඒක ඔයා හදන්න ගන්නවා. හදන්න ගන්නවා. හැබැයි අර උත්තරයක් ඒ විදිහට හරියටම ෂුවර් නැහැ. හදන්න ගන්න. හැදුවොත් හදා ගන්න පුළුවන් කියලා ගන්නවා. උත්තරේ දැක්ක ගමන් පේන්නේ නැහැ. හැදුවොත් මොකක්ද මෙච්චර දාගන්න පුළුවන් කියලා ගන්නවා. එහෙම මෙන්න වගේ ප්‍රශ්න පහක් කරක් තමයි නැහැ. විනාඩි 15ක් විතර යනවා. මේ ප්‍රශ්න පහකට විනාඩි 15ක් ගත්තාම තමයි ඒක මේ ප්‍රශ්නේ වල විනාඩි කීයද? විනාඩි 3ක් වගේ වැටෙනවා. එකට විනාඩි 3ක් විතර වැටෙනවා. ඒක නම් තියෙන එකට එහෙම විනාඩි 3ක් ගත්තාම කමන්නේ නැහැ නේ. පාඩසටහනක් හදලා ඒ දෙක තුන පාඩසටහනක් හදලා මේක හැදුවොත් හදා ගන්න පුළුවන් කියන දානවා. කියන්නේ උත්තරේ බැලුවම පේන්නේ නැහැ. එහෙම ඒවා නෙමෙයි කරන්නේ. උත්තරේ බැලුවම පේන්නේ නැහැ. හැබැයි හැදුවොත් හදා ගන්න පුළුවන් දෙයක් කියලා කියනවා. අන්න ඒක. එක්තරේ විනාඩි 3ක් දුන්නට අවුල ඇත්තෙම නැහැ. ප්‍රශ්න පහක් වල විනාඩි 15ක් ගියා. පරිගණක ගියක් තියෙනවා. ඒ ස්ථායි 15යි. තව විනාඩි 10ක් තියෙනවා. ඊළඟ 10ට පාර ප්‍රතික්‍රියා කරනවා. පහක් විතර වෙනවා. ඔය ප්‍රශ්න මේ හදාගන්න පිළිවෙල මේකට 15ක් විතර හදන්න පුළුවන් මේ 10 ගන්නේ අඩු නෙවෙයි. අඩුම දාලා තියෙන්නේ මේ. මොකද මේක ප්‍රශ්න 15ක් කරගන්න පුළුවන් ඔයාලා. ප්‍රශ්න 25 ප්‍රශ්න 15ක් කරගන්න පුළුවන් ඊසි. ඊටු ටික තමයි අමාරු. කියන එක තේරුම් ගන්න. මම මේකත් දැම්මේ ප්‍රශ්න 10ක් කියලා. ඊටු ප්‍රශ්න හදන්නේ දෙවෙනි වටේට. එහෙමත් දාලා නෑ. අඩුම කියන්නේ දෙන්න පුළුවන් කාලේ ගන්න පුළුවන් උත්තරේම දාලා නෑ. හරි. ඒ ඊළඟ ප්‍රශ්න පහට හම්බෙන්නේ 4 වෙනි වටේදී විනාඩි 10ක්. මේ විනාඩි 10 ඇතුළත ප්‍රශ්න පහම නැහැ. ගාන දෙකක් හදාගන්න. දෙකක් තුනක් හදාගන්න. පහම. ඉතින් 25 හදාගන්න කියන්නේ 25ම හදනවට වැඩිය. වැඩි يعني ඊළඟ අඩපාඩු ටික එහෙම හදනවට වැඩිය. ඒක තුන එක ඉස්ති තුන ලෙවල් එකට ගෙනියන්න පුළුවන් ඇති. ඒ තොටි ගල පොඩි කටකින් අල්ලන්න පුළුවන්. එනකොට මේකට ඒ ප්ලස් තමයි මම දෙන්නේ. අමුණොත් ඒ ලකුණු 75. මේ අඩුම තමයි. මේ අපි 22ක් කියලා දානවා. 25යි එකක්. ඔතන 22 25 යනවා 25න් 22ක් කියන්නේ විතර තියෙනවා. ඔක දෙකකින් වැඩි කරන ලකුණු හැදෙන්නේ. මේ 44ක් තියෙනවා. වෙන්න පුළුවන් අඩුම හදලා කියන්නේ. පොඩි වැඩි බෑක් නෑ.
ඉතින් ඒක දෙකක් හරි. ඒ කියන්නේ 5න් 44ක් විතර තියෙනවා. ලකුණු 50ක් ඉන්න අනුගමන මෙන්න මේ ප්‍රශ්න පහක්. මෙන්න මේ වටකුරු මතක තියාගන්න. පහතර. පළවෙනි වටේ දැක්ක ගමන් උත්තර ලියන්න පුළුවන්. ප්‍රශ්න 15ක් තියෙනවා ෂුවර් ෂොට් එක. පේපරේ දෙන්නේ S2 දාගන්න ඕනේ. පේපර් හදන්නේ අර අඩුම ලෙවල් එකේ ඉන්න එකට S2 දාගන්න තමයි පේපර් හදන්නේ. එහෙනම් මට විනා ලකුණු 25ක් හදන්න පුළුවන් කියන්නේ. හරි. ප්‍රශ්න 25න් 15ක් හදා ගන්න පුළුවන් ඒවා කියනවා. දෙවෙනි වටේ ඒ කියන්නේ 25 දැක්ක ගමන් උත්තර ලියන්න පුළුවන් නේද? පොඩි කටසටහනක් ඇදුවා දැක්ක ගමන් උත්තර ලියන්න පුළුවන් ඒවා පළවෙනි වටේ කරනවා. දෙවෙනි වටේ කියන්නේ වෙලාවක් යනවා කියලා තේරෙනවා. හැබැයි උත්තරේ හදා ගන්න පුළුවන් කියලා බලනවා. වෙලාවක් යනවා උත්තරේ හදා ගන්න පුළුවන්. එහෙම හදා ගන්නවා. තුන්වෙනි වටේ තුන්වෙනි වටේ කරන්නේ. මේකත් 25ක් යනවා තරහ ගන්න ඕනේ. එකෙන් පටන් ගත්තා එහෙම ප්‍රශ්න කියන්නේ දැක්ක ගමන් උත්තරේ ලියන්න බෑ. හැබැයි පොඩි කටසටහනක් ඇදුවොත් උත්තරේ හදා ගන්න පුළුවන්. එහෙම ප්‍රැක්ටිස් කරද්දී එහෙම හිතනවනේ. ඔක් කියන්නේ ප්‍රශ්නේ දැක්කම ඔයාලට හිතනවනේ මේක පුළුවන් නේද කියලා නේ. එහෙම හිතනවා. අන්න ඒ වගේ ප්‍රශ්න පළවෙනි කියලා 24 ගණන් චෙක් කරගෙන ගියා හදාගෙන ගියා. ඊට පස්සේ තුන්වෙනි වටේට ආයෙ මුලින් ඉඳලා එකේ ඉඳලා ගන්නවා. උත්තරේ දන්නේ නැහැ. හැබැයි කටසටහනක් හදලා මොකක් හරි ගේමක් ගහගන්න පුළුවන් කියලා ගන්නවා. මොකක් හරි ගේමක් ගහගන්න පුළුවන් කියලා හිතනවා. ඒක තුන්වෙනි වටේ කරගෙන යනවා. ඒත් එකේ ඉඳලා 24 ගණන් චෙක් කරගෙන යනවා. අවසාන වටේ ඔයාලට අයිඩියා එකක් නැති. මේක වගේ හැරුණක් කමක් නැහැ නේ. මේවට වෙලාව අඩුවක් කමක් නැහැ. මොකද අවසාන විනාඩි 10 යන්නේ අපි දැන් නැති ඒවා. අවසානට ඉතුරු වෙන්නේ තේරිලා ඉතුරු වෙන්නේ අපි දන්නේ නැති ඒවා. අපි දන්නේ නැති ඒවා හදාගන්න බැරුණක් වුණක් නෑ. දන්නේ නැති ඒවා කියන්නේ අර ෂුවර් නැති ඒවා. ෂුවර් නැති ඒවා. ඒකෝත් හදන්න පුළුවන්. මෙතන එකක් හදන්න පුළුවන්. වලට 25න් 23ක් 4ක් ඊසි හදන්න පුළුවන්. ඒ ලෙවල් එකට හැදෙනවා. ඊට ප්‍රශ්න සෙමිනේට් කරලා බලන්න ඕනේ. මම මේ වෙන්න පුළුවන් නරකම විදිහට කියන්නේ. බලන්න වෙන්න පුළුවන් නරකම විදිහට කියන්නේ. ඒ අවසානයේ උතුරු වෙන්නේ විලෝ අදාළක් නැති වෙනවා. يعني හැදුවත් අර වැරදින දේ සම්භාවිතාවය වැඩි වෙනවා නේ. ඒවා බැරි වුණාට වෙන දෙයක් නෑ. හැබැයි අර කෙටි ප්‍රශ්න 25 තුලේ 24 වෙනි ගාන උඹලා දම් එකක් තිබ්බොත් අර පිළිවෙලට හදාගෙන කියලා උඹලට ගණන් පහක් විතර ඇතෑරෙනවා. ඒ දම් එකත් ඇතෑරෙනවා. එහෙම ලකුණු නැති කරගන්නේ. ගත්තොත් අඩු වෙන්නේ තියෙන්නේ නැහැ. පිළිවෙලට කරනවා කියලා එකකින් 25ට යනකම් පිළිවෙලට කරනවා. ඒව ජීවිතේ කරගන්න එපා. එතකොට ඔබට දන්නේ මත අවසානට බලද්දී අවසාන නිකන් ප්‍රශ්න කියලා බලද්දී වෙලාව මදිනුත් එහෙම ආර්ථික අපරාධ. ඔය එන්න තියෙනවා. ඔය ආර්ථික අපරාධ මේක එන්න කරගන්නවා. ඒ වට හතරෙන් ඔය වට හතරට ඒකේ ගාන ටික ටික ඉස්සපහ. ඊළඟ ප්‍රශ්න ප්‍රශ්න. ඒක තමයි ප්‍රශ්නේ රකින්නවා. ඉතින් කියන්නේ ප්‍රශ්න පහක් කියන්නේ 65න් දෙන්නවා. විනාඩි 60යි. විනාඩි 60යි කියන්නේ 65න් 12යි. එක ප්‍රශ්නයකට විනාඩි 12ක් හැදෙනවා. හැබැයි ඒක විනාඩි 12ක් දෙනවා ප්‍රශ්නයක. දැන් ඔයාලගේ ප්‍රශ්නේ විනාඩි අපි කතා කරමු ප්‍රශ්නයකට විනාඩි 12ක් යනවා තමයි. මම ඩිස්කස් කරනවා විනාඩි 10 විනාඩි 15 විතර. මම සාකච්ඡා කරගෙන විනාඩි 15 විතර කරන එක ගාන. ඉතින් ඔයාලට විනාඩි 12ක් යන්නේ නෑ මම ඔයාලට ලියා ගන්න වෙලාව දීලා ඒ රුක් කරලා ඒ ඔක්කොමත් කරලා එක ප්‍රශ්නයක් හදන විනාඩි 15ක් විතර යනවා. ඉතින් ඔයාලට විනාඩි 12ක් විනාඩි 12ක් මම කියන්නේ විනාඩි 10ක්. විනාඩි 12ක් තියෙනවා. හැබැයි මේ ගණන් කරන විනාඩි 10යි හදන්න. විනාඩි 10ටම හදලා දෙකෝ. විනාඩි 10කට අඩු වුණාට කමක් නැහැ. උඩරිම දෙන්න පුළුවන් විනාඩි 10යි. විනාඩි 2 ගානේ තියෙනවා. ඒ දෙක ගාන ඉතුරු වෙන්නේ මම කියන්නම්. දෙක කොටසේ ජ්‍යාමිතියට. දෙක කොටසේ ජ්‍යාමිතියට අරන් යනවා විනාඩි දෙක. මොකද ඔයාලට එක්සෑම් එක දෙන්නේ එක පළවෙනි පේපරේ දීලා දෙවෙනි පේපරේ ඒ වෙලාවෙම දෙන්නේ. කියන්නේ වෙලාව යොමුනා දෙන්නේ පළවෙනි පේපරේ දීලා පැයක් එකමාරක් ඇතුව දෙවෙනි පේපරේ බෙදනවනේ. ඒක විතර වෙලාව තියෙනවා. අර ජ්‍යාමිතිය ගණන් වල දෙක කොටසෙන් ජ්‍යාමිතියට අරන් යන්න පුළුවන්. හරි. ඒකයි මම මේ විනාඩි ටික දෙක ගානේ මෙතනක් තියාගන්න කියන්නේ. එතකොට පහට බැලුවොත් එහෙම දෙක ගානේ විනාඩි 10යි. ඒක ප්‍රශ්න වෙන වෙලාවෙ එහෙම ඉතිරි කරනවා. ඉතින් මේක කරන්න බැරිද? විනාඩි 10ක් කරන්න බැහැ නේද? දැන් අපි සාකච්ඡා කරපුවා විනාඩි 10ක් කරන්න.
කරන්න පුළුවන්. ප්‍රැක්ටිස් එක ඕනේ. මොනවා වගේ ඔතන හරි ඉතුරු වෙන ටික එහෙම අරන් යන්නේ මොකද කිව්වේ? අවසන් සෙට් එකට අරන් ගියාට කමක් නැහැ. අපි මෙහෙම ඉතුරු කරලා ඒ ටික මතම මම නැක්කේ. එක ප්‍රශ්නයකට දෙන්නේ විනාඩි 10 ගාන විනාඩි 10 ප්‍රශ්න වලට විනාඩි 50යි තරක් විනාඩි 10ක් විතර. ඒ විනාඩි 10 රැකින් දෙන්නේ. ඔය පළවෙනි දෙකේ ගැන කතා කරන්න තියෙන්නේ. එතකොට මෙතන ගණන් පහකින් ගණන් හතරක් දාන්නේ මේ වෙන්න පුළුවන් අරක විදිහට කියන්නේ. ගණන් පහෙන් ගණන් හතරක් දාන හතරක් ගලොත් ලකුණු 40යිනේ. එතකොට 50න් ලකුණු 40යි. මේ පහෙන් හතරක් කියන්නේ එක ගණනක් උඹලට කියලා කියන්නේ ලකුණු 10ක් කියලා මෙතන වාගෙන ගණන් හතරක් ගියා 40යි. එතකොට මෙතන ඉන්නේ ඊයේ ඉතින් 40 40 තමයි ලක්ෂණ. ඉතින් පළවෙනි පේපර් එකට ගණන් පහෙන් ගණන් හතරක් හදාගන්න බැරි කම නෑ නේද? දැන් ඔය කතා කරපු ගණන් තුනම හදාගන්න පුළුවන් නේ. කියන්නේ එක ලකුණු දෙක අඩු වුණා. අර ගණන් පහම හැදුවොත් එහෙම ලකුණු දෙක දෙක ගන්න තුන ලකුණු 10ක් නේ අඩු වෙලා. ප්‍රශ්න නෑ. මෙතන 50න් 40 කියන්නේ P84යි. P84ක් කියනවා දෙවෙනි කොටස. මොකද තමයි කොයි මට කියන්නේ පස්සේ බලන්න. මේක ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මේක ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. දෙවෙනි පේපරේට යන්න. හරිනේ? ඒක පුරා. දෙවෙනි පේපරේ ප්‍රශ්න කීයක් තියෙනවද? පේපරේ ප්‍රශ්න 12ක් තියෙනවා. 12න් කීයක් ලියන්නවද? 10ක් ලියන්න දෙකක් අතරින් ඉන්න පුළුවන්. ඒකේ මේ කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා. 5යි අපි ලියන්න ඕන. B කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා. ඒකෙන් 6යි අපි ලියන්න ඕන. ඒක ප්‍රශ්න 10යි අපි ලියන්න ඕන. මෙන්න මේ ප්‍රශ්න පහ මේ කොටසේ ප්‍රශ්න එකකට කරන උත්තර දෙන්න පුළුවන්. මේක කියන තයි කියන්නේ. මේ සෙට් එකක් තියෙනවා. ප්‍රශ්න 10කට ප්‍රශ්න 10කට තියෙනවා 6 3ක්. 6 3ක් කියන්නේ විනාඩි වලින් කළොත් 180. ආදිකෙන් කළොත් විනාඩි 180. ප්‍රශ්න 10කට. ඔය 180 10න් බෙදුවම එක ප්‍රශ්නයකට විනාඩි 18ක්. එක ප්‍රශ්නයක විනාඩි 18ක්. රචනා ප්‍රශ්න. ඔක තමයි ගෙන්නක් තියෙනවා. මේ ප්‍රශ්න පහ ඇතුලේ තියෙනවා ප්‍රස්තාරක මේ කොටස. ප්‍රස්තාරක මොන ගණන් ටිකක් තියෙනවා. ප්‍රස්තාර ගණන්ට විනාඩි 10ක් යනවා. කතා කරන් බලන්න විනාඩි 10ක් යනවා කියන්නේ. ප්‍රශ්නේ දැන් අපි ඩිස්කස් කරන්නේ මේ විදිහට ක්ලාස් එක කරන් බලන්න විනාඩි 10ක් යනවා. විනාඩි 10න් කරන්න ඕනේ. එහෙන් ප්‍රශ්න තියෙනවා. ඔය විනාඩි 10න් කරන්න පුළුවන් ප්‍රශ්න තුනක් කියලා තියෙනවා. විනාඩි 10න් කරන්න පුළුවන් ප්‍රශ්න තුනක් කියලා තියෙනවා. අර තව අතගාලා බැලුවොත් මට වරක් තුන 24යි. විනාඩි 24ක් විතර ඉතුරු කරගන්න පුළුවන්. ඒ ඉතුරු කරගන්න ගැටයි යනවා. ඊ කොටසේ ප්‍රශ්න අවසාන ප්‍රශ්න දෙක තුන. එකක් හරි තුනක් හරි. දෙකක් හරි තුනක් හරි තියෙනවා ජ්‍යාමිතිය ගන්න. දෙකක් හරි තුනක් හරි දෙක ජ්‍යාමිතිය ගන්න. ජ්‍යාමිතිය වල වෙලා යනවා නේද? අන්න ඒවට හරි ඉතුරු කරගන්න දෙක පුළුවන්. එක්කොලසම හරියට කියනවා දෙක්කොලස් පේපර් කරා. එතකොට තියෙන්නේ මේ ප්‍රශ්න පහෙන් ප්‍රශ්න තුනක් විතර දෙනවා නම් විනාඩි 10න් කරගන්න පුළුවන්. කිසි කරගන්න පුළුවන් නේද? මේක මේක ගන්න ඉන්නවා. මේකෙන් එකක් ඇතලියක්. මේකෙන් එකක් ඇතල ගන්නකො හරිය හතරක් කියන්නේ. මේකෙන් එකක් මේක අපාරින් දෙක අය ජාතික අපරාධ ඒ කොටස අතාරින්න කියන්නේ. ඒක ලකුණු ඒ ප්‍රශ්න පහක් දෙන්නේ. එකම ජාමිතිය කියලා පොතක් තියෙන එක පොඩක් අමාරුයි කියන්නේ. අමාරුයි කියන්න පුළුවන්. අමාරු නෑ නෑ. ඔය විදිහට ලක්ෂ කරලා යද්දි බලන්න ගන්න ඕනේ. ඒකේ ගන්න බෑ.
අයි හතරකින් ඔතන ප්‍රශ්න දෙකක් ඇතැයි ලකුණු විනාඩි 18 දෙකක් ඇතැයි කියලා 18 කියන්නේ පැය භාගයකට එහා බලන්න තව ප්‍රශ්න වලට ගියා කියලා හිතන්නේ පැය භාගයකට එහා ගියා ඒක කමන්නේ එක ප්‍රශ්නයක් මෙතන හරිය හතරක් තියෙන ඉතින් කියන ලකුණු 40ක් අතන ලකුණු 40ක් එතකොට ඉතින් ලකුණු 80ක් තියෙනවා අපේ මාව තියෙන 84ක් සීන් 84ක් පාන එතකොට මෙතන තියෙනවා ඉතින් මේ වෙන්න පුළුවන් නරකම අඳුම එකෙත් මේ කියන්නේ ලොකු එකෙත් කියන්නේ අර CG මට්ටමේ ඉන්න කෙනෙක් නෙවෙයි මේ කියන්නේ F මට්ටමේ ඉන්න කෙනෙක් හදාගන්න පුළුවන් නේද F මට්ටමේ ෆේල් මට්ටමේ ඉන්නේ 84යි 80යි කියන්නේ 164 ඔක දෙකෙන් බෙදනවා කියන්නේ ඉන්නවා හරි ලකුණු 82 ලකුණු 82 ඔය මුල්ල වෙන්න පුළුවන් නරකම විදිහට ඔය කියලා මම හදලා දෙන්නේ ලකුණු ඒත් 82ක් තියෙනවා මදිට අර මම කිව්වේ සබ්ජෙක්ට් එක ලොකුයි ගණන් වල හැබැයි ලකුණු හදන්න පට්ට ලේසි පට්ට ලේසි කියන්නේ නිකන් කියොත් හැදෙනවා කියන එක නෙවෙයි වැඩ කරනවා හදා ගන්න මාරු ලේසි අඩු ඉක්මනින් හදන්න පුළුවන් ලකුණු තමයි ගණන් කියන්නේ ගණන් වල ලකුණු කාලෙකින් හදන්න පුළුවන් බලන්න වෙන්නේ අතර ගත්තා පොඩ්ඩක් කියලා ගණන් කියන්නේ ලකුණු හදන්නව ලේසි ගණන් වල ඔය කියන්නේ මේ අඳුම ලෙවල් එකකින් එකට 80 82 තව ලකුණු 4ක් 5ක් අයින් කරලා ලකුණු මේකෙන් කමන්නේ 75ක් නා 75ක් මේ අදිමුරු දෙනවා 7ක් 7ක් කියන ලකුණු 14ක් මේකෙන් දෙක දෙවගානේ කියන්නේ දෙකෙන් බෙදලා දෙන්නේ දැන් බෙදෙන කලින් ලකුණු 14ක් ලකුණු 14ක් මේ තව ප්‍රශ්නකින් තව ප්‍රශ්නයක් කමක් නෑ කියලා ගන්නවා මේ ප්‍රශ්න එක ගානේ ඇතැරලා හැම එකෙම එක ගානෙත් ඇතැරලා තව ප්‍රශ්නයක් ඇතැරනවට කමකුත් නැහැ. තව ලකුණු හතරක් තව කෙටි ප්‍රශ්න දෙකකට කෙලවුමක් කමන්නේ. එතෙන් තව කෙටි ප්‍රශ්න දෙකක් අඩුවක්. කෙටි ප්‍රශ්න 20ක් ගන්නවා. 25 20ක් කරගන්න බැරි කමක් නෑ. එලා 25 22 23 කරනවා. ෂුවර් ෂොට් ආය. කියන්නේ අර පොදු රටාවට කතා කරා. උතන පොදු රටාවක් තියෙන කියන්නේ පොදු රටාවක් තියෙන්නේ. ඒකට ට්‍රාන්ස්ලේට් එක කතා කරාම 22 22 ෂුවර් කරගන්න. ඔය වෙන්න පුළුවන් අඩු මේක තමයි ඒකක් ගන්න එක මොකක්ද කියලා වෙන්නම් තමයි මම මේක අමල කියන්නේ ඒකක් ගන්න කිසි ගන්න බැලන ඉතින් දැන් නිකන් කියන කතාවට යන්නේ බල වැඩ කරොත් අතා ගන්න ඕනේ පැහැදිලිද අර යන්න ඕන වෙලාවට ගිහින් පැහැදිලිද එක ප්‍රශ්නයකට මම මෙතන මම කිව්වද එක විනාඩි 5ක් ගන්න විතර විනාඩි 15න් කරන්න ඕනේ එකක් මෙතන එක ප්‍රශ්නයක් විනාඩි 10ක් ගියාම විනාඩි 15න් කරන්න ඕනේ පහමයි කරන්නේ පැහැදිලිද ස්ක්‍රීන්ෂොට් එකක් වුණා ගන්න. ඔච්චර වටිනා මිස් කරගන්න එපා. ස්ක්‍රීන්ෂොට් එකක් වුණා ගන්න. ඔය මම දාන්න පුළුවන් උපරිම දාලා නෙවෙයි ළමයි ඈ. එන්න පුළුවන් උපරිම. අර අඩුම මට්ටමේ ළමයෙක්ට වෙන්න පුළුවන් උපරිම දේවල් උනාට පස්සේ ඔය ලකුණු ටික හදලා වෙන්නේ. අතන ලකුණු ප්‍රශ්න පහක්නේ කරන්නේ. ඉතින් ප්‍රශ්න පහක්ම තෑරලා. ඔය වෙන්න පුළුවන් නරකම විදිහට උනොත් වෙන්න පුළුවන් එක. මෙච්චර කරලත් මොකද කරගන්න බැරි නෑ පුළුවන්. හැබැයි ඔය නිකන් හිටියොත් හම්බෙන්නේ නෑ. කියන්නේ හරි උගන්වනවා. හැබැයි මේ පොත ගෙදර ගිහලා දැන් ක්ලාස් ගිහලා පොත ආයෙ නම් පිටරේ අනිද්දා නේද? ආයෙ අනිද්ද ගත්තට හරියන්නේ නැහැ.
සතියට අර මම පේපර් ටික කරන්නේ ඕකයි. මට උඹලා ෂුවර් නෑ. දැන් ගෙදර ගිහිල්ලා කරනවා කියලා. අර සාමාන්‍යයෙන් එක ප්‍රශ්නයක් කරන ඇතුලේ විනාඩි කීයද යන්නේ බලන්න. ප්‍රශ්න තුනයි අපි දැන්ට කරලා තියෙන සාකච්ඡා කරලා තියෙන්නේ. ස්ට්‍රක්චර් ටික ප්‍රශ්න තුනයි. ඔය ප්‍රශ්න තුනට එකකට විනාඩි 20 ගන්න 10 ගන්න යන්නේ 10 ගානේ සාකච්ඡා කරන්නයි කියන්නේ. වාකින් එක බලලා හරියට දාගන්නයි. විනාඩි 20ක් ගියා ගහන එක පැයයි නේ. සතියට පැයක් දෙන්න බැරි නම් ඉතින් ඔය නිසා ඒ වගේවත් කැපකිරීමක් කරන්න බෑ නම් මේ නිසා බලාපොරොත්තු වෙන්නත් එපා නම. දවසට පැයක් දෙකක් දවසට නෙමෙයි සතියට. සතියට කියන්නේ සතියට පැය දෙකක් පැය තුනක් දෙන්න බැරි නම් සතිය. පැය 24 ගානක් කියන්නේ සතියක් කියන්නේ. එහෙමවත් දෙන්න බැරි නම් මේ නිසා බලාපොරොත්තු වෙනවා. මොකද එහෙම කිව්වට රිසල්ට් කොහොමද දෙන්නේ නැහැ. මොකද නිකන් ඉන්දියට රිසල්ට් දෙන්නේ නැහැ. අර බයිනමක් ඒවානේ නිකන් මේකට එහෙම හම්බෙන්නේ නැහැ. වැඩ කවද්දයක් හම්බෙන්නේ. නැත්නම් නෑ තමයි. ඊට පැය දෙකක් පැය තුනක් දෙන්න බැරි නම් ඉතින් ඒක වැඩකුත් තියෙනවා. ආස් දෙන්නත් වෙනවා නේද? එහෙම වෙන්නේ නැහැ ළමයි. ඒ 34 ගියොත් කියනවා අපි අර කලර ඉක්මනට හත දැම්මා දෙක පිටිලි හතරක් දෙන්න 14යි 14යි දෙකයි 16යි 168කින් පැය 5ක් දෙන්න බැරම වැඩක් තියෙනවද කිව්ව ගණන් වලට වැඩක් නෑ ළමයි මම කියන්නේ මේ කරන ටික ආයෙ කරක් වුණාට රිසල්ට් එක මේ රිසල්ට් එක හදන්න පුළුවන් ඔය කරන ටික ඔය පැය 5 ඇත්ත පැය සතියේ පැය 5ක් පැය 5ක් දාගෙන මේ ක්ලාස් එකේදී විතරක් මේ ක්ලාස් එකේ කරන ටික විතරක් දාපු බාට මෙතන මේ වගේ රිසල්ට් එක දාගන්න ඉතින් මට වෙන කියන්න දෙයක් නැහැ. ඔයාලට අයිඩියා එකක් කියන්න දෙන්න. එතකොට ඔයාලම හිතලා බලන්න. පුළුවන් එකක්ද බැරි එකක්ද මේ මම කියන්නේ. ඒක ඔයාලා තීරණය කරන්න ඕනේ. දැන් මම කිව්ව දේවල් එක මේක කරන්න පුළුවන්ද බැහැ කියලා. කරන්න පුළුවන් කියලා හිතනවා. වැඩ කෙරෙලක් තමයි. කරන්න බෑ කියලා හිතනවා නම් ඉතින් උට මෙහෙම කියලා බෑ කියලා හිතනවා නම් එතන මට කියන්න විදිහක් නෑ. හරි.